hello boys and girls ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න වීඩියෝ එක හොඳයි නම් like කරන්න share කරන්න අපි යමු වීඩියෝ එකට විශේෂයෙන්ම අපේ රටේ වර්තමානයේ මේ යුදමය තත්ත්වයත් එක්ක මතුවලා තියෙන තත්ත්වය හමුවේ ශේෂ්ත්‍ර ගණනාවක් යම් පීඩාකාරී තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. නිසා රජයක් හැටියට අපේ වගකීම තමයි ඒ පීඩාකාරී තත්ත්වයට පත් වෙන ශේෂ්ත්‍ර පිළිබඳ අවධානය යොමු කරලා යම් සහනශීලී වැඩසටහනක් ආරම්භ කිරීම. ඒක තමයි වඩාත් යෝග්‍ය කියලා අපි කල්පනා කරන්නේ. ගරු කතානායකතුමනි අපි මෙහිදී මේ ප්‍රශ්නයට අපි අපේ ප්‍රවේශ මාර්ගය මොකක්ද කියලා බැලුවොත් අපි ආකාර දෙකකට කල්පනා කරනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ අර්බුදය මතුවෙන තැන් දෙකක් තමයි ඉන්ධන සහ විදුලිය බලශක්ති ශේත්‍රය ගෑස්. ඒතර අපිට පුළුවන් එක විදියකට පුළුවන් මට මතකයි පක්ෂ නායක රැස්වීමේදී රවි කරුණානායක මන්ත්‍රීතුමා යෝජනා කරේ ඉන්ධන පිරිවැයට ගලපලා විකුණන්න අයිතිය දෙන්න. ඒක එක ක්‍රමයක්. මොකද විදුලි බල මණ්ඩලය සහ තෙල් සංස්ථාව අධික ලෙස පාඩු ලැබීමේ ප්‍රතිවිපාක වලට අපි භාණ්ඩාගාරයත් රටක් හැටියට මුහුණ දුන්නා. ඒ නිසා අපි ඉන්ධන පිරිවැයට ගලපලා අපි මාකට් එකේ ඉන්ධන විකුණන්න. ඒක එක යෝජනාවක්. දෙවැනි යෝජනාව තමයි ඉන්ධන පිරිවැයටම ගලපන්නේ නැතුව යම් සානාධාර ක්‍රමයක් කරා යොදවන්න. මේක තමයි අපිට තියෙන පැති දෙක. පළවෙනි පැත්ත අපි ක්‍රියාත්මක කරොත් මම හිතන අපිට භාණ්ඩාගාරයටත් තෙල් සංස්ථාවටත් විදුලි බල මණ්ඩලයටත් බලපෑමක් ඇතිවන්නේ නැහැ. මොකද අපි ඉන්ධන ඉපිරිවැයට අනුව ගලපනවා. හැබැයි අපේ ආර්ථිකයට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, සාමාන්‍ය ජන ජීවිතයට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා අපි මේකේ තුලනාත්මක තැනක් අපි සොයාගතුව තිබුණා. ඒ අනුව තමයි අපි බැලුවා ඉන්ධන මිල ඉහළ යාම අනුව මාකට් එකේ ප්‍රයිස් එකට දැන් ගියොත් ඩීසල් ලීටරයක් රුපියල් 600 ඉක්මවනවා. ඒ 600 ඇතුලේ රුපියල් 50ක එක්සයිස් ඩියුටි එකක් තියෙනවා. මම දැක්ක ගොඩක් අය මේ රුපියල් 50 ඩියුටි එක මුළුමනින්ම අයින් කරන්න කියලා අපිට යෝජනා කරනවා. හොඳයි. හැබැයි මේ බද්ද අයින් කරොත් රුපියල් 50කින් තමයි ඩීසල් වලට බලපෑමක් ඇති වෙනවා. රුපියල් 50ක එක්සයිස් ඩියුටි එකක් තියෙනවා. නමුත් අපි කල්පනා කරේ ඒක නෙවෙයි. බද්ද එසේම තිබෙන ගමන් අපි අලෙවි වෙන හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100 දක්වා මුදලක් මහ භාණ්ඩාගාරය වෙන් කරන්න. ඒ කියන්නේ ඉන්ධන පිරිවැයට අනුව ගලපනවා. එළබෙන මේ මාසේ පළවෙනිදා ගලපනවා. ඔය ආසන්න දිනයකදී ඉන්ධන නැවත පිරිවැයේ ගාස්තු අපි ගේනවා. ඒ පරිවැය ගාස්තු ගණනය කරන්නේ ඊට පෙර මාසයේ තියෙන ඇත්ත දත්ත මත. ඒතර අපිට ඊළඟ ඉන්ධන ගැලපුම් ගාස්තුවේදී අපිට කරන්න පුළුවන් ඇත්ත ගාස්තුවට ගණනය කරලා ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 දක්වා සහනාධාරයක් දෙන්න. පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20 දක්වා සහනාධාරයක් දෙන්න. ඒ අනුව අපි ගණනය කරලා තියෙනවා මාසිකට ඒ සඳහා යනවා බිලියන 20ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 2000ක් වැය වෙනවා. එඳා මාස 3කට අපි මේ සඳහා යෝජනාව සකස් කරලා තිබෙනවා. ගරු අක්ක කරානම් හොඳ නැද්ද? ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ මේක ඉලක්ක සහගත ප්‍රජාවට. ඒ කියන්නේ අපි මූලධර්මයකට ඔබතුමා කියන තිස්තාවරේ අපි ඉන්නවා. මූලධර්මයක් හැටියට අපි සහනාධාර ලබා දී යුතු වන්නේ ඉලක්ක සහගත ප්‍රජාවට. නැත්තම් අපි ඩීසල් ලීටරයක ඉන්ධන සහනාධාරයක් දුන්නාම සාමාන්‍ය පරිභෝගිකයෙක් ඩීසල් ලීටර 10යි නම් ඔහුට සහනාධාරය ආණ්ඩුවෙන් ලැබෙන රුපියල් 1000යි. හැබැයි යම් කෙනෙක් අධික ඉන්ධන පරිභෝජනය වෙන වාහනයක් පාවිච්චි කරනවා නම් ඔහු ඉන්ධන ලීටර 100ක් ගහනවා නම් ඔහුට සහනාධාර රුපියල් 10,000යි. ඒ නිසා නමුත් අපිට හරිම දත්ත ක්‍රමවේදයක් නැහැ මේකට. ඒ අනුව තමයි අපි තීරණය කරේ සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් වෙළඳපොළ මිලට ගලපන්න. ඒතර එතන තියෙන එක නිර්ණායකයක් සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් පාවිච්චි කරන්න ඔබ කියන ලද අර සහනාධාර අපේක්ෂා නොකරන ජනපජාව කියලා අපි අපේක්ෂා කරනවා. එතකොට ඒක අපි වෙළඳපොළ මිලට ගලපනවා. හැබැයි ඉතුරු එක අපිට ගලපන්න බෑ. අපි ආකාර කීපයක් හදුවා. ආ ත්‍රිවිල් වලට පමණක් සහනාධාරය දෙමුද අනිත් ඒවට නැතුව. නමුත් කොතනද අපි තීරණය කරන්නේ? ඒ නිසා අපිට ඒක තීරණය කරන්න බෑ. ඒ නිසා අපි පොදුවේ
සෑම ඩීසල් ලීටරයකටම රජයේ රුපියල් 100ක වියදමක් දරනවා. ඒ සඳහා රුපියල් කෝටි 2000ක් වැය වෙනවා එක මාසයකට. මාස 3කට දැන් අපි මේක සැලසුම් කරලා තිබෙනවා. රුපියල් කෝටි 6000ක් අපි වෙන් කරනවා මේ ඩීසල් සහ පෙට්‍රල් සහන ආධාරය සඳහා. ඒක වැදගත්. මුළුමනින්ම මේ බර ජනතාවට දාන්න නැතු. ඊළඟ ඔබතුමා කීප යුතු. තෝරාගත්තු ජනපජාවන්. ඒ අතර අපි තව කල්පනා කරා. තෝරාගත්තු ජනපජාවන් ඉන්නේ. විශේෂයෙන්ම ඉන්ධන තමන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කාර්ය බවට පත් කරන් තිබෙනවා දීවර ජනතාව. එතකොට අර සහන ආධාරය අමතරව තව දීවර ජනතාවට සහන ආධාරයක් දිය හැකිද? ඒ අනුව අපි කල්පනා කරා සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටුවකට පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් කවර ඉන්ධනයක් පාවිච්චි කරා. මේ ඉන්ධන ප්‍රභේද හදන්න ගියොත් අපිට මේක අසිරුතාවයකට පත් වෙනවා. කවර ඉන්ධනයක් පාවිච්චි කරත් අර රුපියල් 100ට අමතරව තව රුපියල් 50ක අඩුවීමක් දීවර ජනතාවට ලබා දෙනවා. සාමාන්‍ය බෝට්ටුවකට දවසකට ලීටර 25 ගානේ දවස් 25කට ලීටර 625ක් ලබා දෙනවා. රුපියල් 50ක අඩුවට ඒ රුපියල් 50 ආණ්ඩුව විසින් ඔවුන්ගේ බැංකු ගිණුමට එවනවා. 31250ක් මාසයකට එම සාමාන්‍ය බෝට්ටු හිමියන්ට ලැබෙනවා. ඒ මාස 3කට අපි ලබා දෙනවා. එතකොට අර අතන තියෙන අපි අර ලබා දෙන සහන ආධාරයට අමතරව ඉලක්ක සාගතු. ඒ වගේ මම දන්නවා බහුදින යාත්‍රා අපේ දිලිප් යදාරච්චි තියනවා දෙකක්. ඔව් බහුදින යාත්‍රාවක්. බහුදින යාත්‍රා සාමාන්‍ය මාස 3කට එක සැරයක් වගේ තමයි දියමට දියත් කරන්නේ නේද? මාස 3කට එක වතාවක් විතර වැටෙනවා. ඒ නිසා මේ මාස 3 ඇතුළත අපි කල්පනා කරලා තියෙනවා බහුදින යාත්‍රාවක් සඳහා එකවරයි වැටෙන්නේ ලක්ෂ 1.5ක ඉන්ධන දීමනාවක් ලබා දෙන්නේ. රුජුවම ඉන්ධනත් එක්ක සම්බන්ධ වෙන්නේ කර්මාන්තයට අර අමතර අර පොදු සහන ආධාරයට අමතරව දීවර ජනතාව ඉලක්ක කරගත්තු සහන ආධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. Thank you boys and girls. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.